right, create an object class එකක් තුල object එකක් හදන විදිය ගැන class එකක් තුල object එකක් හදන විදිය ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. create an object oriented programming යටතේ. මෙතන බලන්න test object කියලා class එකක් තියෙනවා. x කියලා variable එකක් integer type එකෙන් තියෙනවා. ඊට පස්සේ main method එක තියෙනවා. main method එක ඇතුලේ අපි ඔන්න object එකක් හදාගෙන තියෙනවා. class name, object name, new keyword, class name, two parentheses, right? එතකොට මේ object name එක පාවිච්චි කරලා අපිට මේ access කරන්න පුළුවන් variables වගේ ඒවා. දැන් මෙතන බලමු මේ object name එක .x කිව්වහම මේ x variable එකේ value එක මෙතනින් access කරන්න පුළුවන්. එතකොට මෙතන 5යි කියලා output එක එනවා. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මට මේ myobj කියන එකක් object එකකුත් හදලා x කියන එකේ value එක ගන්න නැතුව කෙලින්ම මේ x මෙතෙන්ට දැම්මනම් x වල output එක එනව නේද කියලා. ඔව් එහෙම එනවා. අපි මේ ඉගෙන ගන්න variable x කියන variable එකේ යගේ output කරගන්න එක ගැන නෙවෙයි. අපි ඉගෙන ගන්නේ මෙතෙන්දී object එකක් හදන විදිය ගැන ඉගෙන ගන්නකොට මේ object name එක .x කියලා අපිට object name එක use කරලා variable එක access කරන එක තමයි මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපිට බලමු multiple object of one class. එතකොට එක class එකක ඉඳගෙන objects ගොඩාක් අපිට හදන්න පුළුවන්. වෙනස් වෙන්නේ මොකද්ද? object name එක අපි එකිනෙකට වෙනස් object names දාන්න ඕනේ. මෙතනදී බලන්න myobj1 කියන පළවෙනි ඊට හදපු object name .x කියලා මෙතන x value x කියාගේ output කරගෙන තියෙනවා. ඒ වගේම myobj2.x කියලා මෙතන දෙවෙනි එක්කෙනාගේ output කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී තව ඕගොල්ලන්ට ඕන නම් තව object එකක් හදන්න පුළුවන්. ඒ name එක .x කියලා access කරන්න පුළුවන්. ඉතින් object එකක් හදන්නේ කොහොමද සහ එක class එකක objects ගොඩක් හදන්න පුළුවන් කියන එක තමයි මෙතනදී අපි ඉගෙන ගත්තේ.